අයිබෝවන් කියලා හැමෝම ස්කෝපින් ප්ලස් YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ AI වීඩියෝ එකක් හදන්නේ කොහොමද කියලා දෙන්න. ඉතින් යාළුවනේ වෙනද වගේම මෙන්න මේ වගේ වීඩියෝ එකක් හදන විදිහ අපි බලමු. මුලින්ම ඔයාලට කියනවා අපිව subscribe කරන්න කියලා. මේ වීඩියෝ එක බැලුවම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පෝස් එකක් ඉන්නවා, බෝලයක් තියෙනවා. ඒ වගේම පරිසරයක් තියෙනවා. මෙතෙන්දී අපි බලමු මුලින්ම කරන්නේ මොනවද කියලා. මෙන්න බලන්න මේ පෝස බෝලට ගහනවා. බොලාට පුළුවන්ද? මෙන්න මේ වගේ කියවනවා. ඉතින් අපි subscribe කරලා තියාගන්න මේ වගේ දේවල් තවත් ඉගෙන ගන්න. අපි බලමු කොහොමද වැඩේ කරන්න කියලා. මෙන්න මෙතනදී මම මුලින්ම Google input tools වලට ගිහිල්ලා ඔයාලට Google එකේ search කරලා ගන්න පුළුවන්. මගේ කතාවට අවශ්‍ය විස්තරය ලියනවා. ඉතින් මම ලියනවා පාරේ අයිනේ තියෙන බෝලයකට කකුලින් පහරක් එල්ල කරන පූසෙකුගේ වීඩියෝ එකක් හදන්න. ඒ පූසා එතකොට අපි මෙතෙන්දී පූසට මොකක් හරි ඇක්ෂන් එකක් දෙනවා. පූස බෝලෙට ගැහුවට පස්සේ බෝලේ අහසේ උඩට ගිහිල්ලා නොපෙනී යනවා. මේ තමයි මම දීපු ඇක්ෂන් එක. ඊළඟට පූසා කතා කරලා කියනවා මෙන්න මේක අපි පෙරලිකම ඇතුලේ දාන්න ඕනේ. මේ විදිහට 66 යනවනේ මේ වගේ අපි කියන්නේ. කොහොමද මගේ වැඩ? බොලාට පුළුවන්ද? මේ තමයි සිංහල කමෙන්ට් එක. ඊට පස්සේ මම මේක කොපි කරගෙන එනවා Google Gemini වලට. මේකත් ChatGPT වගේ මේ AI එකක්. ඉතින් මෙන්න මේ Gemini වල මම මේක paste කරලා copy කරගෙන ආපු එක මේකට Singlish වලින් ලියන්නත් පුළුවන්, සිංහලෙන් ලියන්නත් පුළුවන්, English වලින් ලියන්නත් පුළුවන්. ඔයාලට පුළුවන් විදිහට. මම ඉතින් Singlish වලින් ලියනවා මෙන්න මේකට වීඩියෝ එකක් හදන්න prompt එකක් හදලා දෙන්න කියලා. එතකොට මෙන්න මේ හදන prompt එකේ මම විස්තර කරනවා කතා කරන ටික සිංහලෙන් කතා කරන්න, ඊළඟට අනිත් ඒවා ඉංග්‍රීසි වලින් ජෙනරේට් කරන්න කියලා. එහෙම දුන්නට පස්සේ මේ AI එක මේක ස්ටඩි කරලා අපට prompt එකක් හදලා දෙනවා. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. මම තාම මේක ටයිප් කරන ගමන් ඉන්නේ. මෙන්න මේ විදිහට ටයිප් කරගෙන මම මේක ජෙනරේට් කරනවා. මේක ජෙනරේට් කරාට පස්සේ පොඩි වෙලාවකින් මට prompt එකක් මෙන්න මේ විදිහට හදලා දෙනවා. ඉතින් මෙන්න මේ හදලා දුන්නු prompt එක තමයි මගේ වීඩියෝ එක හැදෙන්නේ. මෙන්න මේ prompt එක මම copy කර ගන්න ඕනේ. මේක මම select කරලා copy කර ගන්න පුළුවන් මේ විදිහට. මෙන්න මේ prompt එක මම දැන් copy කරගෙන ඔයාලට ඕන නම් prompt එක කියවලා බලන්නත් පුළුවන් මේ කොහොමද වීඩියෝ එකේ ඇවිල්ලා තියෙන්නේ කියලා. මේක copy කර ගන්න ඕනේ මම. copy කරගෙන ඊළඟට යනවා flow එකට. මෙන්න මේ flow එකත් Google එකෙන් අපිට දෙන එකක්. AI generation වලට, video generation වලට. ඉතින් මෙන්න මෙතන new project කියලා තියෙන බටන් එකක් මේ click කරලා මගේ prompt එක දාන්න පුළුවන්. මෙන්න මෙතන වීඩියෝ එකක් හදන්න. මේක දාලා මම මෙතනින් select කරන්න පුළුවන් මගේ screen size එක, ඒ වගේ details ටික. ඊළඟට වීඩියෝ එක හැදෙන්නේ මොන AI එකෙන්ද කියලා. මෙතන වීඩියෝ VO 3.1 කියන එක. ඉතින් මම මේ ටික select කරගෙන මම generate දෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ percentage mark එකත් එක්ක අපිට generation එකක් හැදෙනවා. ඉතින් මෙන්න මේ වීඩියෝ එකේදී අපිට free Gmail එකකින් log වුණාම අපිට credit සීමිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ. එතකොට අපිට ඒ credit ටිකෙන් වීඩියෝ 2ක් 3ක් වගේ පොඩි ප්‍රමාණයක් හදා ගන්න පුළුවන්. ඔයාලා වැඩිපුර වීඩියෝ හදනවා නම් credit ගන්න ඕනේ. ඉතින් මේ credit ගන්න අපි payment එකක් කරන්න ඕනේ Google ආයතනයට. ඒ payment එක කරලා අපිට credit අරගෙන අපි කැමති විදිහට වීඩියෝස් මේ වගේ හදන්න පුළුවන්. ඉතින් මෙතනදී මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේක පටන් ගන්න කොහොමද කියලා. ඊට පස්සේ ඔයාලගේ තියෙන අදහස් මේවට එකතු කරලා අලුත් නිර්මාණ කරන්න පුළුවන්.
ඉතින් මං හිතන්නේ මෙන්න මේ වගේ අපේ වීඩියෝ එක දැන් අවුට්පුට් එකේ එන්න ළඟයි. මෙන්න මේ විදිහට ලස්සන වීඩියෝ එකක් ඇවිත් තියෙනවා. මේක මම ප්ලේ කරලා පෙන්නන්නම් ඔයාලට කොහොමද මේක වැඩ කරන්නේ කියලා. දැන් ප්ලේ බටන් එකක් තියෙනවා. දැක්ක නේද යාළුවනේ කොහොමද ප්ලේ වෙන්නේ කියලා ඒක. පෝස සිංහලෙන් ඒ ටික සිංහල විදියට කියනවා අපි දුන්න විදියට. ඔයාලටත් මේ වගේ වීඩියෝ එකක් හදන්න පුළුවන්. හදලා බලන්න try කරන්න. ඊළඟට අපි බලන්න ඕනේ මේක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඩවුන්ලෝඩ් කරගන්න මෙන්න මෙතන ඔයාලට උඩ තියෙනවා ඩවුන්ලෝඩ් අයිකන් එකක්. දකුණු පැත්තේ උඩට වෙන්න. ඉතින් මෙන්න මේ ඩවුන්ලෝඩ් අයිකන් එක ක්ලික් කරලා ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ ඩවුන්ලෝඩ් කරද්දී ඔප්ෂන් ටිකක් එනවා. මෙන්න මේ විදිහට මම මේ ක්ලික් කරනවා ඩවුන්ලෝඩ් කරගන්න. මෙන්න මෙතන තියෙනවා ඔයාලට GIF එකක් විදියට ඔරිජිනල් සයිස් එක නැත්නම් අප්ස්කේල් විදියට. මම මේ අප්ස්කේල් කියන එක ක්ලික් කරනවා. වීඩියෝ සයිස් එක පොඩ්ඩක් වැඩි කරගෙන ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මෙන්න මේ වගේ ටික වෙලාවක් මේක කැරකි තිබිලා අපිට මෙතන ඩවුන්ලෝඩ් අයිකන් එක එනවා. ඊට පස්සේ අපේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා. මම හිතනවා ඔයාලා අදහසක් ගන්න නැති කියලා මේකේ කොහොමද වීඩියෝ එකක් හදන්නේ කියන එක. ඉතින් try කරලා බලන්න. ඔයාලගම කියලා නිර්මාණ කරන්න. ඉතින් මතක් කරනවා Scorpion Plus අපිව subscribe කරන්න. තවත් ඉස්සරහට මේ වගේ වීඩියෝස් එක ඔයාලා එක්ක එකතු වෙන්නම්. ඔන්න බලන්න අපේ වීඩියෝ එක. කොහොමද මගේ වැඩ බොලාට පුළුවන්ද? ඉතින් බොහොමත් ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට.